right. අපි දැන් බොලොඤ්ඤා වලට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අපේ apartment එක. Airbnb එකක් අරන් තියෙන්නේ. ඇත්තටම හොඳයි. මෙච්චරම දෙයක්වත් හිතුවේ නෑ. මෙතන ඒගොල්ලෝගේ පුංචි kitchen එකක් එහෙමත් තියෙනවා. සෑහෙන හොඳයි. අපි හිතපු තැන් වලින් සෑහෙන හොඳයි. උයාගෙන උනත් කන්න පුළුවන්. ඒකම ලොකු screen එකක් තියෙනවා. හොඳ clean toilet එකක් තියෙනවා. ලස්සනයි මේ කබඩ් එකේ හොඳට අයන් එකක් තියෙනවා සෑහෙන දෙයක් කරගන්න පුළුවන් අපිට ඒකට ලොකු කාමර දෙකක් තියෙනවා මේක මාස්ටර් බෙඩ්රූම් එක වෙන්න ඕනේ ඔව් ඒක තමයි මේක ඇතුලේ ඔක්කොම ලිනන් හැමදේම තියෙනවා හොඳ ඇඳක් එකම තව රූම් එකක් තියෙනවා ඒක මේ වගේ බංක් බෙඩ් එකක් ඒකත් ලොකුයි හොඳට මම හිතන්නේ 6 දෙනෙක් තුනක් දුවිය ගන්න පුළුවන් ඉතින් මේක තමයි අපි හොඳටම මහන්සියෙන් ඉන්නේ දැන් චේන්ජ් එකක් දාගෙන ඊළඟට ඔයගොල්ලන්ට දෙන සර්ප්‍රයිස් එක කරන්න අපි පිටත් වෙන්න ඕන ඉක්මනට ඒකින්ද හම්බ වෙමු සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා ඔන්න ඒ තැනට ආවා. ආයිත් මම හිතන්නේ පුතාලා දුවලා ගොඩක් ආදරය කරන හරිම තැනට මං ආවේ. මෙන්න මං ඇවිල්ලා තියෙනවා Lamborghini එකට. ඉතින් මං දැන් මේක ඇතුලේ full tour එකක් කරනවා. ඕගොල්ලෝවත් අරගෙන යන්න. ඕගොල්ලොත් මේක enjoy කරන්න. යන්න. Ferruccio Lamborghini කියන මේ පුද්ගලයා මේ Lamborghini කර්මාන්ත ශාලාව පටන් අරගෙන තියෙන්නේ 1948. ඒක පටන් අරගෙන තියෙන්නේ ට්‍රැක්ටර් නිෂ්පාදනය. ඊට පස්සේ මේක 1963 දී තමයි මේ විදිහේ ලස්සන කාර් නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ. Feels like I've had too much of drama, but I'm not ready to give in. පොඩි ටෙක්නොලොජි එකකින් පටන් ගත්ත මේ කාර් නිෂ්පාදනය මේ වෙනකොට ඉතාමත්ම හයි ටෙක්නොලොජි සිස්ටම් එකක ලෝකයේ තියෙන ඉතාමත්ම ලස්සන ඒ වගේම හයි ස්පීඩ් ඒකම කිව්වොත් ලස්සන කාර් නිෂ්පාදන බවට පත් වෙලා තියෙනවා. ඉතින් කාර් වලට ආස කරන ඒ වගේම ආස නොකරන අය උනත් පිස්සු වැටෙන නිර්මාණ මේගොල්ලෝ දැන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒකම මේකේ විශේෂත්වය තමයි මේකේ තියෙන එන්ජින් එක ඉතාමත්ම හයි ටෙක්නොලොජි එකක තමයි තියෙන්නේ. Problems. How long should I be waiting? Feels like I've had too much of drama, but I'm not ready to give in. මොකද හිතන්නේ ඔයගොල්ලන්ට? අයියෝ පිස්සු හැදෙනවා අප්පා. මගේ පුතාට නම් හොඳටම පිස්සු දැන්. හොඳේ? I don't wanna see us going on and off again. Baby, all I really want is
නමුත් මගේ පුතා ගොඩාක් කාර් වලට ආස කරන කෙනෙක්. ඒකෙන් හින්දා තමයි මේ මෙච්චර දුර අපි ආවේ. මේ අනිත් ඔයගොල්ලන්ට හොඳ දේවල් ටිකක් පෙන්නන්න. ඔයගොල්ලන්ට හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ගෙනල්ලා දෙන්න. හැමෝටම ආස කරන දේවල් දකින්න අමාරු දේවල් කෙනෙක්ට ඇවිල්ලා විසිට් කරලා බලන්න අමාරු දේවල් තමයි මම හිතුවේ මගේ බ්ලොග් එකෙන් පෙන්නනවා කියලා. ඉතින් මේක විශේෂ දෙයක්. මෙන්න මේක මේක මගේ පුතාගේ ආසම කාර්. ලෝකේ තියෙන ලස්සනම එයා ආසම කරන කාර්. එයා කියන්නේ කෙන් තුනයි මුළු ලෝකෙටම තියෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක හේතුවක් මෙතනට එන්න. ඉතින් අපි ගොඩාක් දුර කතරක් ගෙවාගෙන ආවේ. ඉතින් මේව දිහා බලලා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න. ඉන්න බැරි වුණාට කමක් නැහැ. මේ ආප වගේම ෆීලිං එකක් දෙන්න තමයි අපි ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන වීඩියෝස් දෙන්න උත්සාහ කරන්නේ. Lamborghini බැලුවානේ. දැන් හිතා ගන්න පුළුවන්ද මම දැන් කොතනද ඉන්නේ කියලා? ඔන්න බලා ගන්න. Ferrari කතාව පටන් අරගෙන තියෙන්නේ 1929. එන්සෝ ෆෙරාරි තමයි ඒකේ මූලිකත්වය අරගෙන තියෙන්නේ. එයාගේ ටීම් එකක් එක්ක බොලොඤ්ඤ නගරයේදී තමයි ඒක පටන් අරගන්නේ. පිස්සු හැදෙන්නයි යන්නේ. ෆෙරාරි නාමයේ යටතේ
පළවෙනිම කාර් එක වෙන්නේ 125S කියන කාර් එක. ඒක ඉස්සෙල්ලම හදලා තියෙන්නේ 1947 කියන අවුරුද්දේ. In the morning, do you still want me? මේ ෆෙරාරි එකේ මියුසියම් එකට ආවා වගේම තමයි. අපි ඇස් දෙකට දකින්න හැම දෙයක්ම ඔයගොල්ලන්ට මේ පෙන්නනවා. බොහොම ආදරෙන් මේක කරනවා. Can I be honest? I still want your hands up on my body. You still make